කොන්නිචිවා අද දවසේ ඔන්න අපි හිරගනා හෝඩිය ලියන්න අපහසු දරුවන් වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. හිරගනා හෝඩිය ලියන්න. ඔන්න අපි කියලා දෙනවද හිරගනා හෝඩිය කොහොමද ලියන්නේ කියලා. ඉතින් හිරගනා හෝඩියේ අදට අපි අකුරු 10ක් පිළිබඳව කතා කරනවා. බලමු අපි කොහොමද මේ අකුරු ටික ලියන්නේ කියලා. ඔයාලා දන්නවා ජපන් ජාතිකයින් අකුරු ලිවීමට පාවිච්චි කළේ ඉස්සර කාලේදී පින්සල්. එතකොට මේ අකුරු ලියද්දී කොයිම වෙලාවකවත් ඔයාගේ පැන්සල හෝ පෑන තද කරගෙන ලියන්නේ නැහැ. හරිද? එතකොට මේක අත බුරුලෙන් සැහැල්ලුවෙන් තමයි ලියන්නේ. අනිත් එක තමයි අපි මතක තියාගන්න ඕනේ මේ අකුරක් ලියවෙන ක්‍රම තියෙනවා. සහ ස්ට්‍රෝමා ඒ කියන්නේ ඉරි ඇඳෙන ආකාරයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල අනුව තමයි අක්ෂරය නිර්මාණය වෙන්නේ. හරි අපි බලමු කොහොමද පළවෙනි අකුරු පහ ලියන්නේ කියලා. බලන්න අපි මුලින්ම මම කියලා දෙන්න යන්නේ ඔයාලට අයන්න. ආ අකුර. අයන්න ලියන්නේ කොහොමද බලමු. ඔන්න. ඉච්චි ඉච්චිනි ඉච්චිනි සන්. දැන් මේ අකුර ඔයාලා ලිව්වහම බලන්න මේ ඉර තනි ඉරකුත් නෙවෙයි. මෙහෙම ගොඩක් කර්ව් වෙලා නැහැ. වක්‍රාකාර වෙලත් නැහැ. නේද? මේක අත නිදහසෙන් ගිය සරල රේඛාවක්. ඒ වගේම තමයි ඊට පස්සේ මේ ඇඳලා තියෙන ඉරත් ඒ විදිහටම සරල රේඛාවක්. හරි එතකොට මේ ඉර තනි කෙලින් ගිහිල්ලා නැහැ. මෙහෙම ගිහිල්ලා මේක මේ විදිහට ගිහිල්ලා ඒ කියන්නේ තනි කෙලින් මෙහෙම ස්ට්‍රේට් ඉරක් නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒකේ තත් බුරුලෙන් ගිහිල්ලා තියෙන රේඛාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ බලන්න අකුර පටන් අරන් තියෙන විදිය මේ හරියෙන් පටන් අරන් මේ පැත්ත පොඩි මේ පැත්ත ලොකුයි. හරි මේ දෙන්න අතර ગેප් එකක් තියෙනවා. මේ දෙන්න අතර ગેප් එකක් තියෙනවා. එයාලා අතර මොකද්ද තියෙන්නේ? පොඩි පරතරයක් තියෙනවා. ඒ වගේම තමයි මේ මෙතනින් තමයි මේ ඉර මේකට උඩින් ඇවිල්ලා තියෙන්නේ. සහ මෙතන ත්‍රිකෝණාකාර හැඩයක් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම මේ අකුර ලියදී මේ දේවල් තියනවාද කියලා බලන්න ඕන. දැන් එතකොට බලන්න මම ලියලා පෙන්නනම් ආයේ ඉච්චි නී සන්. හරි මෙන්න මේ විදිහට තමයි අයන්න ලියන්නේ. හරි එතකොට ආ අකුර ලිවීම සඳහා ඔයා කොටු පොතක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේ විදිහට අකුර ලියන්න. හරි ඊළඟ අකුර සඳහා අපි යොමු වෙමු. දැන් අයන්න මේ විදිහ. හරි ඊළඟ අකුර අපි ගමු ඊ අකුර. හරි ආ ඊ. හරි මම එතකොට බලමු අපි ලියපු අකුරු ටික මම වෙනම ලියන්නම් මේ පැත්තෙන්. ආ අකුර ඊට පස්සේ ඊ. ඊ අකුරට අපි ඉංග්‍රීසි හොඩියේ I අකුර පාවිච්චි කරනවා. නමුත් ඒක අපි ප්‍රොනවුන්ස් කරන්නේ ඊ කියලා. හරි I කියන්නේ නැහැ. එතකොට කොහොමද මේකෙදි මෙන්න මෙහෙම ඉච්චි ඉච්චි නී. හරි මේකෙදි බලන්න මේ ඉර මෙහෙම ගිහිල්ලා ටික් එකක් වගේ වැටෙනවා. ටික් එකක් කියන්නේ හරියක් වගේ වැටෙනවා මෙතන. ඒකට මේක මෙහෙම කෙලින් ඉරකුත් නෙවෙයි නේද? මේක පොඩ්ඩක් මේ හරියෙන් කර්ව් වෙලා තියෙනවා. ඒ උසට සමාන්තරව මේ පැත්තේ මොකද වෙලා තියෙන්නේ? ඉරක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉච්චි නී ඊ අකුර. හරි? හරි. ඉච්චි නී. හරි? ඊළඟ අකුර අපි බලමු ආ ඊ ඌ අකුර. ඌ අකුර අපි ඌ අකුර ලියද්දී ඉච්චි ඉච්චි නී. හරි ඉච්චි නී මෙන්න මේ විදිහට අපි ඌ අකුර පාවිච්චි කරන්න පුළුවන්. ලියද්දී ඉච්චි නී ඉච්චි නී. හරි ඌ අකුර. හරි ඊළඟට අපිට එන්නේ ඒ අකුර. ඒ අකුර අපි බලමු කොහොමද ලියන්නේ කියලා. ඒ අකුර ලියද්දී ඒ මේක නිකන් ඉසෙඩ් අකුරට ඉංග්‍රීසි හොඩියේ ඉසෙඩ් අකුරට සමාන වෙනවා. ඉච්චි ඉච්චිනි
දැන් මේක බලන්න. මෙහෙම ගියා, මෙයා මෙහෙම ආවා, මෙතනින් මෙහෙම ආවා. මේ දෙන්නගේ මෙහෙම ඉරක් ඇඳොත් එකම තලයක තියෙන්න ඕනේ. එතකොට මේකට අපි කියන A අකුර කියලා. හරි මෙහෙම ගියා, මෙයා මෙහෙම. A. හරි A අකුර. A. මේක E කියලා කියවන්නේ අපි E අකුර වුණාට මේක A sound එකකින් තමයි යන්නේ. හරි? ඊළඟ අකුර O අකුර. O අකුර. O අකුර ලියන්න අපි පාවිච්චි කරන්නේ කොහොමද ඔයන්න? O අකුර ඉචි, ඉචි, නී, ඉචි, නී, සන්. හරි? ඔන්න ඔය විදිහට. එතකොට මේක මෙහෙම ලිව්වා, මෙයා මෙහෙම පොඩි, මෙතනින් මේ විදිහට ලොකුට ආවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඉරක් එනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි O අකුර අපි පාවිච්චි කරන්න ලියන්නේ. හරි O. හරි. දැන් අපි බලමු අපි මෙතෙක් අකුරු ඉගෙන ගත්ත අකුරු පහක් මොනවාද ඒ අකුරු පහ කියලා බලමු. පළවෙනි එක A. A අකුර E U A O. හරි අපි බලමු අකුරු ටික. අකුරු පහක් අපි ඉගෙන ගත්තා. A E U A O. A E U A O. එහෙනම් මේ අකුරු පහ පාවිච්චි කරලා ඔයාට වචන හදන්නත් පුළුවන්. හරිද? මම ඔයාලට වචන ටිකක් හදන්න දෙන්නම්. වචන පහක් මම දෙන්නම්. මේකෙන් පළවෙනි එක I, දෙක E, තුන U, හතර උේ, පහ A. දැන් මේ අකුරු ටිකෙන් ඔයා බලන්න මම පොඩ්ඩක් කියලා දෙන්නම් කොහොමද අපි මේක කරන්නේ කියලා. ඔයාලා මේ අභ්‍යාසය කරලා අපිට කමෙන්ට් එකක් හරි ඔයා ලියලා ඉවර වෙලා අපිට කමෙන්ට් කරන්නත් පුළුවන් අපේ YouTube channel එකට. එතකොට මේකේ මොකද්ද? A E. A අකුර ලිව්වා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? E අකුර නේද? එහෙනම් I. I කියන්නේ ආදරය. E අකුර දෙකක්. එහෙනම් මේක ප්‍රොනවුන්ස් කරද්දී E කියලා හැදෙනවා. මේක ඩබල් E නිසා E කියලා කියනවා අපි. එතකොට E කියලා කියන්නේ හොඳයි. U කියන්නේ කියනවා. උේ උඩ A පින්තූරය. නැවතත් I ආදරය, E හොඳයි, U කියනවා, උේ උඩ A පින්තූරය. හරි. මේ අකුරු පහ ප්‍රැක්ටිස් කරලා ඔයාට පුළුවන් මේ වචන පහ ලියලා අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාගේ වචන ටික හරිද නැද්ද කියලා සහ අකුරු නිවැරදිද කියලා අපි අනිවාර්යයෙන්ම ඔයාට ෆීඩ්බැක් එකක් දෙනවා. එහෙනම් සයෝ